ත්‍රස්තවාදීන් ලෝකේ කාටවත් පරාජය කරන්න බැහැ කියපු ත්‍රස්තවාදය තමයි අපේ ත්‍රිවිධ හමුදා පොලිසිය සිවිල් ආරක්ෂක බලකාය පරාජය කරේ. අපේ රටේ නිදහස් දිනේ රාජ්‍ය නායකයට ඒක අභිමානයෙන් කියන්න කොන්දක් නැත්තම් ආණ්ඩුවට රාජ්‍ය නායකයට ඒක පිළිගන්න හයියක් නැත්තම් ආත්ම ශක්තියක් නැත්තම් ඔබතුමාලගේ පෞද්ගලික දේශපාලන ගමන ඇතුලේ පොලිසිය හමුදාවට ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඔබතුමාලා සමරනවන කට්ටියව මහා සංඝරත්නය හිරකෙවල් වල දාලා අර තිරුකුණාමලේ සිද්ධිය සම්බන්ධයෙන් අනිත් පැත්තේ යාපනයේ වෙනම හර්තාල් කරනවා නිදහස් දවසට. ඒවා දැක්කේ නැහැ වගේ ඉන්නවා. ඒවට පොලිස් ආරක්ෂාවක් දෙනවා. අපි ඒ පිළිබඳව අපි මේ එයාගේ අයිතියක් තියෙන පුළුවන් අදහසක් ප්‍රකාශ කරන්න. හැබැයි ඒ අයිතිය යනිතේර නැත්තේ. මේ නිදහස් දිනේට ණයට ගත්ත තුවක්කු ගෙනියන්නේ නැහැ. ණයට ගත්ත යුද උපකරණ ගෙනියන්නේ නැහැ. ලැබ් 1700 ණයට නම් පදින්න පුළුවන්. ඒක අල්ලන් කිව්වේ ඇඳුමේ ඉඳන් යන ගන්න එක අයකින් කො ඉල්ලගෙන අඳින්න කිව්වා. ඒවා හොඳයි. බෙල්ට් එකේ ඉඳන්. තව ඒවත් අල්ලපු ගෙදරින් ගන්නවා කියලා කිව්වා. මම ඒවා කියන්නේ නැහැ. ඒක හොඳයි. හැබැයි ත්‍රස්තවාදය පරාජය කරවන්න ජාතික ආරක්ෂාව ගොඩනගන්න ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ උපකරණ ටික මාත් අභිමානකින් අපේ යුද ශක්තිය මේක කියන එක අපේ ජාතික ආරක්ෂාවේ ශක්තිය මේක කියන එක ලෝකෙට පෙන්නන ලැජ්ජයි. පුදුම ආණ්ඩුවක් නේ. තාක්ෂණය දෙනවකෝ SMS වලින් මාළින්න තැන් කියනවා කිව්වා. ඒව නෑ. හැබැයි ලංකා මුහුදු තීරය ඇතුළට ඇවිල්ලා ගහලා යන්නේ අපේ දීවරයට. මන්දක ඉන්දියන් රජයෙන් කියලා තියෙනවා ඉන්දියන් කෝස්ට් ගාඩ් එකෙන්වත් නේවි එකෙන්වත් නෙවෙයි කියලා. ඒ වගේ මේ දීවරයෝ කියලා තියෙනවා ඒකේ සිංහල කතා කරන්න හිටියා දෙමළ කතා කරන්න හිටියා කියලා. දැන් ඔබතුමාලාගේ ආණ්ඩුව පෝෂණය කරන සංවිධානාත්මක අපරාධකරුවන්ද මේ දීවරයට පහර දුන්නේ කියන ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමාලා හිතනවා නම් ඔබතුමාලාගේ ආණ්ඩුව විසින් දකුණේ බහුතරය විවේචනය කරන ගමන් ඩයස්පෝරාවයි උතුර ජනතාවගේ හදවත දිනා ගන්න පුළුවන් කියලා ඒක වෙන්නේ නැහැ. ඒක දැන්වත් තේරුම් ගන්න. ඒකෙම කරන්නත් බෑ. මහිපු පොරොන්දු ඉටු කර ගන්න බැරි වුණා සභාපතිතුමිය. අර දීත්වා ගැන කතා කරනවා අපි දැක්ක නිදහස් දිනේදීත් අර රණවිරුවෝ යුද්ධය අවසන් කරපු එක ආඩම්බරෙන් කතා කරන්න බෑ. ලෝකේ හැම රටක්ම නිදහස් සමරනකොට මේ බ්‍රිගේඩ් එක පිළිබඳ යුනිට් එක පිළිබඳව ඔවුන්ගේ ක්‍රියාකාරකම් ගැන ලෝකෙට කියනවා. සමහර රටවල් දෙවෙනි ලෝක යුද්ධ පළවෙනි ලෝක යුද්ධ ලැබුව ජයග්‍රහණක් කියනවා. නේ? හැබැයි අපේ රටේ අපි වෙඩිමුර විශේෂ පැත්තක තියමුකෝ. අඩු ගානේ තමන්ගේ බ්‍රිගේඩ් එක ලැබපු ජයග්‍රහණය පිළිබඳව. ඒ කරපු කැපවීම තරුණ ජීවිත තමන්ගේ යුනිට් එක ලැබපු ජයග්‍රහණය පිළිබඳව ආඩම්බරෙන් කතා කරන්න බැරි නම් රටේ තියෙන ආණ්ඩුව හිතනවා නම් LTT ත්‍රස්තවාදය පරාජය කරපු එක ජාතිවාදයක් කියලා නෑ. ඒක ජාතිවාදය නෙවෙයි. අපි දෙමළ ජනතාව එක්ක යුද්ධ කරේ නෑ. මේ අඩු ගානේ